ආයුබෝවන් සුබ දවසක්. නවතරුකී දැන වැඩසටහන කියලා කියන්නේ නවක ගායක ගායිකාවන්ට සුවිශේෂී වූ තෝතැන්නක්. අද දවස අපි හැම කෙනෙකුටම විශේෂ දවසක්. 30ක රාත්‍රිය. ඉතින් 31 කියලා කියන්නේ හරිම කාර්යබහුලයි. වසරක නිමාව තවත් වසරක උදාව මේ විදිහට සනිටුහන් වන දිනයක්. ඉතින් බොහෝ කාර්යබහුලත්වයෙන් හිටියත් අද දවසේ අපිත් එක්ක වැඩසටහනට විශේෂ තරු 6ක් එකතු වෙලා ඉන්නේ. ඉතින් ආදරයෙන් ගෞරවයෙන් මේ තරු 6ම පිළිගන්නවා අයිබෝන් කියලා. අයිබෝන්. ඒ වගේම මේක මතක් කරන හැමෝටම සුබ නත්තලක් වේවා කියලා. ඒ විතරක් නෙමෙයි දැන් අපි නත්තල ගැනත් පොඩ්ඩක් කතා කරන්නට අවශ්‍යයි. මේ නත්තල අපි සැමරුවේ සමස්ත ලංකාවම දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ පාලා සිටි කාලවකවානුවක. මන්දාම වගේ අපේ ජීවිතවලට බාධක එනවා. හැබැයි මේ බාධක ජය ගන්න එක තමයි සුවිශේෂී වෙන්නේ. මේ බාධක ජයගෙන යන ගමනක් තමයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතය හරි අපූර්වට ගලාගෙන යන්නට මේ සංගීතය, ගායනය, නර්තනය මේ හැම දෙයක්ම මනාව පිටුහලක් වෙනවා. ඉතින් මේ නවතරු ගී දහන වැඩසටහන කියලා කියන්නේ ගායන හැකියාවන් ලෝකයට කියන වැඩසටහන. ඉතින් මුලින්ම කතා කරන්නට සූදානම් වෙන්නේ සෝමසිරි සොයිසා මහතා සමග. ආයුබෝවන්. අයිබෝන්. කොහොමද ඉතින් දැන් මේ දවස්වල නත්තලත් එක්ක වැඩ කටයුතු එහෙම? මුලින්ම ඔබ අපට ආරාධනා කිරීම බොහොම ස්තුතියි. ඒ වගේම ගෙවි යන අවුරුද්ද මේ අවසාන දවස 2025. ඉතින් 2026 ලබන කොටම මං හැමෝටම මේ වෙලාවේ කියා සිටිනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. මේ දවස්වල නම් අපි 2026 සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තමයි ගොඩක් ඉන්නේ. 6 වසර සංගීත ඒ ප්‍රතිසංස්කරණය පිළිබඳ සාකච්ඡා කරනවා, දේශන දෙනවා, අපි පුහුණු වෙනවා. ඒක තමයි දැන් මේ දවස්වල යන්නේ. ඔව් ඒ වගේම අද දවසේ ගායනා කරන පළමු ගීතය ගැනත් අපි මතක් කරමු. මම අද ගායනා කරන්නේ අපේ වටිනාම සම්පත වික්ටර් රත්නායකයන්ගේ පෙම්බර මදු මගේ කියන ගීතය. හදවතට දැනෙන හදවතේ තියෙන හැඟීම් උද්දීපනය කරන ගීතයකට යමු වෙනයි මේ සූදානම. පෙම්බර මදු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ ලොවේ ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී ඇතත් හොරෙන් හැංගිලා මගේ දුකත් නොදැනී අරන්නේවී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ
වඩාලා දෝත පුරාලා පරවි කුමාරියසේ සුගන්ධ මල් යහනාවේ සොයාහිමින් සිතුසේ පවන්සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ අපේම පාලු විමානේ නිසංසලේ සහනේ අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ විඳින්නේ මී රස මදිරා පෙරුම් පිරූ විලසේ සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මදු මගේ පෙම්බර මදු මගේ සංචානා මහත්මිය දැන් ඔබත් එක්ක කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ දවස්වල මොකද වැඩ කටයුතු වෙන්නේ? දැන් මේ අවුරුද්දේ අවසානය අපි නව වසරකට සූදානම් වෙන්නත් ඕනේ. ජීවිතේ හරි කාර්යබහුල ඇති. හැමෝම එහෙම තමයි. ඉතින් අපි කියමු මේ දවස්වල මොකද කරන්නේ? වැඩත් එක්ක බිසීද කොහොමද? අයිබෝන් ඉස්සෙල්ලා මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා 2025 අවුරුද්ද අවසානයේ අවසාන රාත්‍රිය වලත් එක්ක ගත කරන්න ආරාධනා කළාට ඒ වගේම අර ඔබතුමිය කිව්වා වගේ ලොකු විශ්වයකට පසුව තමයි මේ අපි එකතු වෙන්නේ මගේ මේ මාසේ තිබුණා ලොකුම වැඩසටහනක් කියන්නේ ගීත 10ක් හඬ කියන්නේ පටිගත කරලා සහ රූගත කිරීම කරා ගීත 10ක් එකපාරම ඒක. ඔව් ඒ වගේම දැන් අලුත් එළඹෙන නව වසරටත් අලුතෙන් ගීතයක් නිර්මාණය කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා. ඔව් මෙහෙමයි ඒ ගීත 10 එලි දැක්වීම කරන්න බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ වෙනකොට ලබන අවුරුද්දට ඒක තමයි මට තියෙන බලාපොරොත්තු සහ මම සමාජ සත්කාර වැඩසටහනක් කරනවා ඒක දැන් අවුරුදු ගාණක් ඉඳලම කරනවා පුත්තලන් දිස්ත්‍රික්කයේ මගේ පදිංචි එහි ඉන්න ආර්ථික අපහසුතාව තියෙන පවුල්වල මේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අපි ලොකු වැඩසටහනක් කරගෙන යනවා. ඒක චුට්ටකට මග නතර වුණා මාස 4ක් විතර කාලෙක. නමුත් ඒක ලබන අවුරුදු ජනවාරි ඉඳලා ඒ පවුල් 15ට ඒක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔව් හරි වටින අදහසක් තමයි සමාජයට දුන්නේ. අපි හැම වෙලාවකම අනිකාට උදව් කරන්න ඕනේ. වගේම නත්තලේ පණිවිඩයත් එයයි. ඒ පණිවිඩය ඔබට කියනවත් එක්කම කියන්නට ඕන දැන් අර අනිකාට උදව් කරනවා කියන එක අර හැමෝටම හිතෙන දෙයක් නෙවෙයි. සමහර අයට කොච්චර දේවල් තිබුණත් අනිකාට උදව් කළ යුතුයි කියන හැඟීම එන්නේ නැහැ. ඔබ ඇත්තටම සුවිශේෂී චරිතයක් කියලාත් මතක් කරන්නට ඕන. ඉතින් අපි මතක් කරමු මේ ගීතය පිළිබඳව දවසේ. මම මගින්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නුපුරුදු හැඟුමකි ගීතය එච්.ආර්. ජෝතිපාල මහතා සමග ඇන්ජලිනා ගුණවර්ධන මහත්මිය ගායනා කරන ගීතය. ඔව් අපි ඒ ගීතයට යමු වෙලා නැවතත් කතා බහට එමු. උතුරන්නේ හිතගත් සිත මගේ පිබිදෙන්නේ
ජයනා සුබසිංහ මහත්මිය ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්. දැන් ගොඩ දවසකින් තමයි අපි ඔබව දැක්කේ. මොකද හැමදාම තිරය පිටුපස තමයි ඔබ සිටින්නේ. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු නත්තල හොඳයිද කොහොමද? ඔව් මනිෂා නත්තල හොඳයි. ඉතින් ඇත්තටම මේ ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ආයතනයට සභාපතිතුමා ඇතුළු මේ හැම කාර්ය මණ්ඩලය හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අද මේ වගේ විශේෂ වැඩසටහනකට ආරාධනා කිරීම පිළිබඳව. ඉතින් වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. මොනවද නව වසරේ බලාපොරොත්තු? නව වසරේ බලාපොරොත්තුත් අතරම අපි කරගෙන යන නවතර ගීතයන් අපේ වැඩසටහනත් තවත් හොඳින් කරගෙන යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම මගේ සංගීත වැඩ කටයුතුත් ඒවත් ඒ විදිහට කරගෙන යන්න හොඳින් කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔව් ජයනා මහත්මිය දැන් අද දවසේ දැන් උඩ කාලයකට පස්සේ තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මතක් කරමු අද ගායනා කරන්නට සූදානම් ගීතය පිළිබඳව. අද මුලින්ම මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුජාත අත්තනායක මහත්මියගේ මේ රැය මැදියම් යාමේ කියන ගීතය. හින්දි තනුවකට සැකසුණු ගීතයක්. ඒකේ සිංහල තනුව තමයි මේ රැය මැදියම් යාමේ. මේ රැය මැදියම් යාමේ කියන ගීතයට යොමු වෙන තමයි මේ සූදානම. मेरे मदियम यामे सेवाए हन रहसे लोभ पालोए इतिन्नम सदा मेरे मदियम यामे सेवाए हन रहसे लोभ पालोए इतिन्नम सदा मेरे मदियम කවුද මාසෙව්වේ කියලා කිව්වා. කවුද හෙව්වේ කියලා නේද බැලුවේ. හෙව්වේ නන්දරි විස්ස. ආයිබෝවන්. ඉතින් දැන් නව වසර ගැනනේ කතා කරන්නට ඕන. දැන් නව වසර උදා වෙන්න තව සල්ප වේලාවක් තමයි තියෙන්නේ. ඉතින් නව වසරේ උදාවත් එක්ක මොන වගේ බලාපොරොත්තුද ප්‍රාර්ථනාවන්ද තියෙන්නේ? ඇත්තටම මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා සිංහ TV නාලිකාවට සභාපතිතුමන් ඇතුළු දමිතා බේරත්න මහත්මියට
සිරිල් ගුණසේකර මහත්මයාට මේ කාර්ය මණ්ඩලයට මෙතන ලොකු කැපකිරීමක් කළා අපි ඉස්සරහට දාන්න ඇත්තටම ලොකු වැඩසටහනකට අත දීලා මේ වගේ අපි වගේ අලුත් අය ඉස්සරහට දාන්න ලොකු වෙහසක් දරනවා. මගේ සිහිනයක් සැබවුණා කියලා මම හිතනවා. මේ වගේ නාලිකාවක ඇවිල්ලා අපේ කණ්ඩායමක් කළා අපි මේ වදිහට මෙතෙන්ට ඇවිල්ලා අපේ සින්දු ඉදිරිපත් කළා අපේ හැකියාවන් ඉදිරිපත් කළා ඉස්සරහට දැමීම පිළිබඳව මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ කාර්ය මණ්ඩලයටම. ඒ වගේම නන්දනි මහත්මිය දැන් අද දවසේ මුලින්ම ගායනා කරන්නට සූදානම් ගීතය පිළිබඳව මතක් කරමු. අද මම මුලින්ම ගායනා කරන්නේ ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීතයක්. සුදු අසු පිට නැගලා ගීතය. ඉතින් මම හරි ආසම ගීතයක් ඒක මම පුංචි කාලේ ඉඳන්ම ඒ ගීතයට ගොඩාක් කැමතියි. මම ඒක අද කියන්න තෝරාගත්තා. ඔව් ඔබේ ආසාවත් එක්ක පොඩි ඩාන්ස් එකක් උද්දාමුනේ දාස සින්දුවට පොඩි නර්තනයක් නැත්තම් ඉතින් ඒකේ රහක් නැහැ කියලා කියනවනේ. අනිවාර්යයෙන්. ඔව් අපි ගායනය නර්තනය එය අපූර්ව මිශ්‍රණයත් එක්ක සම්මිශ්‍රණය වෙලා හරි අපූර්ව වැඩසටහනක් ඔබට සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි යමු මේ ගීතයට. සුදු අසු පිට නැගලා මංගල රතේ තියා බෙන්දාරන් තොරනේ කෙන්දාම යන්නේ උන්නාද සීලෙන් නොයා මල්සර දෝනි විමා සුදු අසු පිට නැගලා මංගල රතේ තියා බෙන්දාරන් තොරනේ කෙන්දාම යන්නේ උන්නාද සීලෙන් මතුමල් පිපෙන්නේ අපි දෙන්නා හින්දා බමුරුල් හඬන්නේ මල් හිවිදින්නේ දෙන්න තේර දෙන්නේ ඔබගේම රුවමයි මනමත් කරන්නේ මල් සරාමයි හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දා හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දා සුදු අසු පිට නැගලා මංගල රතේ තියා බෙන්දාරන් තොරනේ කෙන්දාම යන්නේ උන්නාද සීලෙන් නොයා මල්සර දෝනිමා සුදු අසු පිට නැගලා මංගල රතේ තියා බෙන්දාරන් තොරනේ කෙන්දාම යන්නේ උන්නාද සීලෙන් නොයා මල්සර දෝනිමා උන්නාද සීලෙන් නොයා මල්සර දෝනිමා උන්නාද සීලෙන් නොයා මල්සර දෝනිමා.
ආයිබෝවන් කියලා ආයිබෝවන්. පිළිගන්නවා. බුද නව වසර ලබන්නට සූදානමින් ඉන්නේ. ඉතින් නව වසරේ අලුත්ම ගීතයක් එළි දක්වන්නට අදහසක් තියෙනවද? ඇත්තම නව වසරේ මේ වෙනකොට අපි සංගීත කටයුතු අවසන් කරපු ගීත 6ක් තියෙනවා. රෙකෝඩින් කරලා ගීතේ ඉදිරිපත් කරන්න තමයි තියෙන්නේ. ඔය කියන්නේ නව වසරේ අපිට බලා ගන්න පුළුවන් ඔබේ ගීතයන් රස අලුත් විඳින්නට නිර්මාණ. හැකියාවක් ඔව්. තියෙනවා අපිට. ඒ වගේම අචන්ත මහතා අපි කියමු අද දවසේ පළමුවෙන්ම ගායනා කරන්නට සූදානම් ගීතය අද පිළිබඳව. පළමුවෙන්ම ගායනා කරන ගීතේ පිවිතුරු සිතින් එනුමැන ලඳේ කියන ගීතය ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ සහ සිසිර සේනාරත්න මහතාගේ සුසංගමයෙන් බිහිවෙච්ච හොඳ නිර්මාණයක්. ඔව්. අපි අපි පිවිතුරු සිතින්ම ඒ ගීතයට යන තමයි මේ සූදානම. පිවිතුරු සිතින් එනු මැනලඳේ අවසන් සුසුම් ගිලිහෙන දිනේ මට පෙන් බොදක් අරන් දෝතින් එනු මැන එතෙකින් නැතින් පිවිතුරු සිතින් එනු මැනලඳේ අවසන් සුසුම් ගිලිහෙන දිනේ මට පෙන් පොදක් අරන් දෝතින් හේතුවක් දුරින් ඉන්න ඇතින් ඇයම් ළඟින් බෙලි බැඳී ලතැවුල් ගියා මවා වැඳී ඇය මා ළඟින් වෙලි බැඳී ලතැවුල් මවා ගියා ඇදී ඒ දුක් රැහන් වලින් මිදී අද මම විදා හරින්නේමි පිවිතුරු සිතින් එනු මැන ලඳේ අවසන් සුසුම් ගිලිහෙන දිනේ මට පෙන් පොදක් අරන් දෝතින් එනු මැන එතෙකින් නැතින් තනිකම වගේ සුවක් ලෝවේ මිනිසත් භවේ තවක් නොවේ තනිකම වගේ සුවක් ලෝවේ මිනිසත් භවේ තවත් නොවේ මනසින් ලබන්න හැකි සුවේ අප ලං වුණොත් දුරස් වෙතේ පිවිතුරු සිතින් එනු මැන ලඳේ රතුවන් සුසුම් ගිලිහෙන දිනේ මට පෙන් පොදක් අරන් දෝතින් හේතුවක් දුරින් ඉන්න ඇතින් පිවිතුරු සිතින් එනු මැන ලඳේ අවසන් සුසුම් ගිලිහෙන දිනේ මට පෙන් පොදක් අරන් දෝතින් හේතුවක් දුරින් ඉන්න ඇතින් හේතුවක් දුරින් ඉන්න ඇතින් හේතුවක් දුරින් ඉන්න ඇතින් ලක්ෂ්මී මහත්මිය ආයුබෝවන්. අයවල් මනිෂා කොහොමද ඉතින් මේ දවස්වල වැඩ කටයුතු එහෙම? කරගෙන යනවා. ඉතින් මගේ ඇකඩමියක් තියෙනවා. UNLT එන්ටර්ටේන්මන්ට් වලින් මම ඕගොල්ලන්ගේ මේ ආයතනය කියන්නේ සිංහ channel එකටත් මම නවතරු ගී වලින් එකතු වෙනවා වගේම දෙහදක ගී වලටත් මම සම්බන්ධ වෙලා තියෙනවා. දෙහදක ගී කරන්නේ මම හිතන්නේ ඉදිරිපත් කරන්නේ. ඔව් ඒ වගේම අපි හැමදාම මතක් කරන UNL එන්ටර්ටේන්මන්ට් ආයතනයේ අධිපතිතුමිය කියලා හැමදාම දෙහදක ගී වැඩසටහනේ මතක් කරන්නේ ඇයව තමයි. ඒ වගේම දැන් අපි කතා කරමු ඔබ
විශාල පිරිසකට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ගීතය ගායනය කියලා කියන්නේ එක්තරා ආකාරයකට භාවනාවක්. මම හැමදාම කියන කාරණාවක් තමයි අර සිතක් නිවන්නට ගීතයට හැකියාවක් තියෙන. ඔබ හිම දරුදරියන් විශාල ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දෙනවා. මේ නව වසරත් එක්ක මොන වගේ බලාපොරොත්තුද තියෙන මේ දරුවන්ට මොන වගේ දෙයක්ද කියන්නද තියෙන්නේ? ඇත්තටම මනිෂා මේකේ මම නෙමෙයි ගුරුවරිය. මගේ පුතෙක් තමයි. එයා සමන්ත ශ්‍රීවුන්දුගොඩ. එයා තමයි ගුරුවරයා. මම යත් එක්කලා මේ UNL ආයතනය හදාගෙන ඉස්සරහට ආපු කෙනෙක්. නමුත් මම ඒ ආයතනයේ අම්මා. ඉතින් මම එයාලා මොකද මගේ ආයතනයේ ඉන්න හැම කෙනාම මාර ධෛර්යවන්ත, මාර ශක්තිමත්, මාර විදියට හැකියාවන් තියෙන කට්ටියක් දැන් මගේ මේ ආයතනයේ ඉන්නේ. මම ඒක ඇත්තටම ආඩම්බරෙන්ම කියන්න ඕනේ. මොකද ඒ අයට මම මේ ධෛර්යයක් දෙන්නේ. ඒ අය ඉස්සරහට එන්න ඕනේ කියන එක මගේ හිතේ තියෙන්නේ. මොකද එයාලා හරි හොඳයි. හැමදේම අකුරටම කියන විදියට ඉගෙනගෙන ඒගොල්ලන්ට යම් තැනකට දැන් ඒගොල්ලෝ ඇත්තටම ඇවිල්ලා තියෙනවා. මම ඒ නිසා මේ UNL ආයතනයේ හැම මාසෙකම පැදුරු සාජ්ජයක් කියලා එකක් පවත්වනවා. මම ඒකේ දැන් 4000කට වැඩි එහා කට්ටියක් දැන් ලෑස්ති වෙලා ඉන්නවා ලොකු දෙවන්ත පියවරකට තියලා. ඒකත් ඇත්තටම මම මේ සිංහ channel එක හරහා තමයි එන්න බලාපොරොත්තු වෙලා මම මේකේ චෙයාමන් මහත්තයාට ඒක කිව්වා. ඉතින් මම ඉදිරියට මේගොල්ලෝ ගෙනියන්න ඕනේ. මම හිතනවා මේ ඉදිරියේ කලාව අපිට මේ ලංකාවට විතරක් නෙවෙයි අපේ මේ කලාව බලාගෙන පිටරටත් අපේ මිනිස්සු ඉන්නවා. මම මේ මොහොතේ ඒ අයලට ඔක්කොටම කියනවා ඔයගොල්ලෝ ඔක්කොම මේක රස විඳින්න. මොකද මේ channel එකෙන් මේ සිංහ channel එකෙන් ගොඩාක් පණිවිඩ දෙනවා ඉදිරියේ. මේකේ ගොඩක් යනවනේ වැඩසටහන. මේක විතර නෙවෙයිනේ. ඔක්කොමලා බලන්න. ඒක ඇත්තටම වටිනා කියන දෙයක්. මොකද මේගොල්ලන් අපිට දෙන්නේ අපිට විතර නෙවෙයි මේ මුළු ලෝකෙටම දෙනවා පණිවිඩයක්. අන්න ඒක අහන්න කියලා මම ඇත්තටම කියනවා. මම ඒකට ඇත්තටම අවංකව මම මේක කියන්නේ මම කියන්නම අවස්ථාවක් ඕනේ කියලා ඉතින් දැන් හිටියා. මේ channel එක ගැන කතා කරන්න ඕනේ. මොකද මිනිස්සු හුඟක් දන්නේ නැහැ මෙහෙම කිව්වට. දැන් මේ විදිහට ඉදිරිපත් වුණාම මිනිස්සු දන්නවා මේක මෙහෙමයි කියන්නේ. ඒක නිසා මම කොහොමද දෙහදක මට භෞතික සති දෙකටම දෙහගතිය ගිහී කරන්න අමතක වුණා නෙවෙයි. මොකද මේ ප්‍රශ්න තිබුණානේ වැයි වතුර වෙන්න බැරුව මිනිස්සුන්ට. නමුත් මම පොලිමක් හදාගෙන තියෙනවා ඒක වෙලාවට ඉදිරිපත් කරන්න. ඉතින් මටත් මෙහෙන් සහයෝගය දෙනවා ගොඩක්. ඒක ඇත්තටම මේ දමිතත් අපිට ගොඩක් සහයෝගය දෙනවා. එහෙම කරන්න මෙහෙම කරන්න කියලා සිරිල්ලයත් එහෙමයි. මම මේ මොහොතේ මේ හැමෝටම කියනවා ඔයාලා අපිත් එක්ක ඉන්න. මගේ විශේෂයෙන් මම UNL ආයතනයට කියනවා ඔයාලට ගොඩක් ආදරේ. ඔයාලා මේක බලන්න. මේ වගේ වැඩසටහන් වලට ඔයාලා ඉස්සරහට එන්න ඕනේ කියලා මම මෙයාලට කියනවා. ඔව්. සිංහ මාධ්‍යජාලය කියන්නේ ඉතින් හැමදාම නවකයින්ට අත්ලක් සපයන රූපවාහිනී නාලිකාවක් කියලා මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි ලක්ෂ්මී මහත්මිය ගායනා කරනවද නර්තනයේ යෙදෙනවද අද? මම අද නර්තනයේ යෙදෙන්නේ නැහැ. මම මොකද අනිත් අයට නර්තනයේ යෙදෙන්න බලාගෙන ඉන්නවා. මගේ ගීතවල නර්තනයක් නැහැ. ඒක නිසා මම හිතනවා මේක මම සාමාන්‍ය භාවනාවක් වගේ කියන්න ඕන ගීත කියලා මේක. මොකද එක විදියක් තියෙනවනේ. ඔය වගේම හැබැයි අපි දැක්ක ඔබ අනිත් ගීතයන් වලට නම් හරි අපූර්ව නර්තනයක් ඉදිරිපත් කරා. ඔව් ඉතින් මේ හැම මූණක්ම මට පුරුදු මූණක්. මෙයාලත් එක්ක හරි මාතරේ මම. ඉතින් නටන්න ඕන වෙලාවට අපි අත් එක්ක නටනවා. ඒ වගේ තමයි ඉතින්. ඔව් ඒ වගේම ලක්ෂ්මී මහත්මිය අපි කියමු ඔබ ගායනා කරන ගීතය පිළිබඳව. මම ගායනා කරන්නේ අපි අතරින් නැසී ගිය හොඳම ඒ කියන්නේ රුක්මනී දේවිය කියන්නේ හොඳම කෙනෙක්. ඉතින් එයාට හොඳටම රංගනයට මේ ගායනයට හැකියාව තියෙන. එයා නැති වුණාට පස්සේ මං හිතන්නේ නිහල් නෙල්සන් මහත්තයා එයා වෙනුවෙන් උපහාර ගීතයක් හැදුවා. ඒක තමයි මැවිලා පෙනේවි කියන ඒ ගීතයටම අදාළ විදියට. ඉතින් මම අවුරුදු ගණනාවක් තිස්සේ මේක මම පොඩ මුමුණ හිටපු සින්දුවක්. මම කවදා හරි හිතුවා මේක මම කොහොම හරි කියනවා කියලා. ඉතින් මට සමන්ත ගොඩක් උදව් කරා මේක මේ ට්‍රැක් එක හදාගෙන මේ ඉතින් වැරදි ඇති මට ඒක විදිහටම කියන්න බෑ. මොකද මම මේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් නෙවෙයි. මම මේ අලුතෙන් මමත් නවකෙක්. ඉතින් නමුත් මගේ අයට මගේත් එක්ක ඉන්න අයට මම මේම කළොත් තමයි ඒගොල්ලෝ දෙයක් කරන්න කියන එක තැනදී මම හැමතිස්සෙම මට බැරි වුණත් මම ඒක කරලා පෙන්නන්න බලන කෙනෙක්. එතකොට ඒගොල්ලොත් ඒ වගේ වෙයි කියන. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මට හරි ආසයි ඒක ඔයාලට කියන්න. ඔව් ඒ වගේම අපි දන්නවනේ ගුරුවරයෙක් මවක් කියන්නේ හැම වෙලාවකම ශිෂ්‍යයන්ට ආදර්ශයන් සපයන පිරිසක්. ඉතින් අපි යමු වෙන්නේ ලක්ෂ්මී මහත්මියගේ ගීතයටයි.
ඔබේ ගැයූ ගීතකෙතියේ අප අතර යලි නොයන ගමනක් ගියේ ඇයි රුක්මනී දේවියේ නෙත වසඟ කොට සවන මන්මත් කළේ ඔබ නීද රස ලෝකයේ යලි ඔබව නොදකින්න මා පව් කළේ මන්දයි නොතේරෙයිලියේ සඳ හින හැන දවසක් දාන් ඔබ බුද්ධ ගයාවත් වෙන්දා මතකයි පෙරක දෝරු බෑනාට දවසක් කඩවුණු පොරොන්දු කිව්වා මතකයි පෙරලන ඉර නම් ලොවට කියාදී දොස්තර සමගින් ආවා මතකයි කැලෑ හඳේ උන් මාලනියෙන් ඔබ අප තනි කර ගියෙන් එදා වගේමයි පුණ්‍යා බිරිඳගේ දෙවියා බවන් ඔබ ඔප්පු කළේ හොඳ බිරිඳක් මිලසයි මංගලිකාවිය රිදි තීරයි නොමැකෙන සටහන් අපමණ තැබුවයි රසික හදවතේ සදා නොමැකෙන නලඟන රුක්මනි දේවී ඔබමයි ජීවිත ගැන විශ්වාසය උමතුයි උපදින කාටත් මරණය නියතයි නෙත වසඟ කොට සවන මන්මත් කළේ ඔබ නේද රස ලෝකයේ අප අතර යතු නොයන ගමනක් ගියේ ඇයි රුක්මනී දේවියේ නෙත වසඟ කොට සවන මන්මත් කළේ ඔබ නේද රස ලෝකයේ අප අතර මතු නොයන ගමනක් ගියේ ඇයි රුක්මනී දේවියේ සොමසිල් සොයසා මහතා මට අහන්නට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගෙවුණු අවුරුද්ද ගැන කතා කරලා වැඩක් නැහැ. එළඹෙන අවුරුද්ද ගැනයි කතා කරන්න ඕන. අපේ තියෙන අපිට විවිධ වූ තියෙනවා අර අභියෝග, ඒ වගේම හීන කියලා අපි කියන්නේ. ඔබටත් ඒ වගේ හීනයක් තියෙන්නට ඇති. ලබන අවුරුද්ද, එළඹෙන අවුරුද්ද මම මේ වගේ දේවල් කරනවා. මම මේ ටාගට් එකට යනවා. ඔබට අපි පොඩ්ඩක් මතක් කරමු. කියන්නට කැමතිද දන්නේ නැහැ. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. මොකද අපි හැමෝටම සිහින තියෙනවනේ. ලබන අවුරුද්දේ මගේ එකම ටාගට් එක මේ අවුරුද්දේ හිටියට වඩා මිනිසුත් එක්ක ආදරෙන් සුන්දරව ලෙන්ගතුව හොඳ දෙයක් කරන රටට දැයට වැඩදායි විදිහට ජීවත් වෙන්නයි අපිට මේ උවමනා වෙන්නේ. ඉතින් ඒ අස්සේ මම ගීත කලාව ගත්තාම සංගීත අධ්‍යක්ෂණයෙන් මේ අවුරුද්දෙත් මම ගොඩක් අපේ නන්දාමාලිනී මැඩම් ඇතුළු හැමෝත් එක්කම සංගීතය බෙදාගත්තා. ඒ වගේම ලබන අවුරුද්දෙත් මම ගොඩක් සංගීත කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒ සංගීත ජීවිතයට අපි ප්‍රාර්ථනා එක් කරන්න ඕන අලුත් වසරක අලුත් බලාපොරොත්තු එක්ක තමයි යන්නේ. අපි හැමෝටම තියෙන්න ඕන අලුත් බලාපොරොත්තු. ඒ අලුත් බලාපොරොත්තු එක්ක ඔබේ දෙවෙනි ගීතය ගැනත් අපි කතා කරමු. මම දෙවෙනි ගීතය තෝරගත්තේ මේ දවස්වල නිතරම යනවා අපේ පරණ ගීතයක්. නමුත් හරි සුන්දරයි. වතුර නාලා කියන ගීතේ ක්‍රිස්ටෝෆර් පෝල් මහත්මයා අපට දායාද කළ ගීතයක්. මම ඒක තෝරගත්තා. ඔව් ඒ ගීතයට යොමු වෙනවත් එක්කම ඉතින් ආරාධනා කරන හැමෝටම ඩාන්ස් කරන්නත් ඔන්න හැකියාවක් තියෙනවා. ගීතයත් එක්ක පොඩි නර්තනයක් එක්ක මේ තියෙන පොඩි වෙනසක් ඇති කරන්න ඕනේ කියලා හිතුවා. අපි කවුරුත් ඩාන්ස් කරමු ගීතයට.
වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලි හිරුණු ජීතේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල් ඉරුණු චීත්තේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල් ඉරුණු චීත්තේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා ඇස් නටවාලා රතු තොල් විදහාලා ඇස් නටවාලා රතු තොල් විදහාලා හා පොඩ්ඩක් හිනා වෙන්නකෝ මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලි හිරුණු චීත්තේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ නිල්මණිකෙන් දැස තනලා මගේ සුරංගනී දේ දුන්නෙන් ඇහි බැම තියලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තදට මල්ලි හිරුණු චීත්තේ ඇඳලා රන් කොතලේ ඔබේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා සංචාන මහත්මිය දැන් ජීවිතේ හරි පුදුමාකාරයිනේ අපි හිතන පතන විදියට සමහර වෙලාවට දේවල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු කොහොමද දැන් ඔබ සමාජ සේවා කටයුතු කරන මේක ගත කරන ජීවිතේ කොහොමද? සමාජ සේවයට යොමු වෙන්න හේතුව මමත් ගොඩක් ආර්ථික ප්‍රශ්නත් එක්ක ගැටලුත් එක්ක ජීවත් වෙන කෙනෙක්. දරු 3 දෙනෙක් නඩත්තු කරලා මම ගොඩක් දුක් විඳ කෙනෙක්. ඒ නිසා ඒ මට ලැබුණු ආభాෂයෙන් මම කල්පනා කරා මගේ දරුවොත් ඇතුළුව තමයි මම මේ සත්කාරය කරන්නේ. ඉතින් තවත් කෙනෙකු අඩියක් හරි ඉස්සරහට යන්න දරුවට අධ්‍යාපනය දෙන්න සමාජ හොඳ පුරවැසියෝ කරන්න ඒ සත්කාරය මම සහ මගේ දරුවා හරිය කැමැත්තෙන් දාට වෙලා තියෙනවා.
ඔව්. ඒ වගේම තමයි අපි මතක් කරමු අද දවසේ ගායනා කරන දෙවන ගීතය පිළිබඳව. මගේ දෙවෙනි ගීතය සරිගමපා ගීත ගායනා කරන්නේ චර්යෝත්පල මහතා සමග සුජාතා අත්තනායක මහත්මිය. දැන් අපි යමු එන්නේ සරිගමපා ගීතයටයි. සරිගමපා පා 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 තමරි මාගයන්නේ රංගනාවේ ගායනා සරිගමපා පා 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 තමරි මාගයන්නේ රංගනාවේ ගායනා මේ නාරි මනහරි මනහරි මේ නාරි අද ආදරෙහි අංගනාවේ මාතමා සරිගමපා පා 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 තමරි මාගයන්නේ රංගනාවේ ගායනා ආශාහිතේ නදිරෙව්නගා ජීවිතයසේ චන්ද්‍රපායන්නා ආශාහිතේ නදිරෙව්නගා ජීවිතයසේ චන්ද්‍රපායන්නා ඒ චන්ද්‍රා මානේදු ආලෝකේ දෙනුනාදු පිම්මාලිගාවේ මන්දහසේ මාතමා සරිගමපා පා 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 ධාමාරි මාගයන්නේ රංගනාවේ ගායනා මදුනි ඔබයි ජීව කුසලනේ ඒ නුරපනේ දොතින් මා බොන්නේ මදුනි ඔබයි ජීව කුසලනේ ඒ නුරපනේ දොතින් මා බොන්නේ ජීවනයේ වේනාවේ පෙම් ගීතේ ඔබනේ දෝ මගේ මංගලාවේ දැන් ගයන් පෙම් ගායනා සරිගමපා පා 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 තමරි මාගයන්නේ රංගනාවේ ගායනා සරිගමපා පා 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 තමරි මාගයන්නේ රංගනාවේ ගායනා මේ නාරි මනහරි මනහරි මේ නාරි අද ආදරෙහි අංගනාවේ මාතමා සරිගමපා පා 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 තමරි මාගයන්නේ රංගනාවේ ගායනා අද ආදරෙහි අංගනාවේ මාතමා ලා 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 ජයනා මහත්මිය දැන් මේ කාලේ දැන් ඔබ හරි පරිශ්‍රමයක් දරනවා මේ නවතරු ගීත ඇහෙන වැඩසටහනට ගායක ගායිකාවන් සම්බන්ධීකරන කටයුතු කරන්නට. ඉතින් ඇත්තටම ඔබ කරන මේ සේවය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. දැන් නවක තරුවලට අවස්ථාව ලැබෙන ප්‍රමාණය අඩුයි සමාජය තුළ. හැබැයි ඔබ ඉඩ ප්‍රස්තාව සලසා දීලා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඔව් මනීෂා ඉතින් ඇත්තටම කිව්වොත් නවකයින්ට මේ වගේ වැඩසටහන් නම් ඇත්තටම කරනවා ගොඩක්ම අඩුයි. ඇත්තටම නවකයින්ට අවස්ථාවක් තියෙනවා ගායනා කරන්න. ගොඩක් විවිධ වැඩසටහන් තියෙනවා. නමුත් මම හිතන්නේ මේ වගේ රූපවාහිනී වැඩසටහනක් නවකයින් වෙනුවෙන් අපි මේ කරන්නේ මේ ආයතනයෙන්. ඉතින් ඒකට ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඇත්තට මේක මම හිතන්නේ නවකයින්ට ගොඩාක්ම වටිනා අවස්ථාවක්. තමුන්ගේ දක්ෂකම් ඉදිරිපත් කරන්න වගේම තවත් තමුන්ගේ තියෙන දක්ෂකම් ඒ ගැන කතා කරන්න හොඳ අවස්ථාවක් නවකයින්ට ඇත්තටම. ඔව් ජයනා මහත්මිය කිව්වා වගේම ඇත්තටම නවකයින්ට ලැබෙන ඉඩ ප්‍රස්තාවන් අඩුයි. නමුත් සිංහ ටීවී මාධ්‍ය ජාලයේ විදිහට අපි ඔබට ඒ ඉඩ ප්‍රස්තාව ලබා දීලා තියෙනවා වටිනා අවස්ථාවක්. මගහරවා ගන්නට එපා කියන එකත් මතක් කරන මහත්මිය අපි කියමු අද දවසේ ගායනා කරන දෙවන ගීතය පිළිබඳව. අද දවසේ මම දෙවෙනි ගීතයේ විදිහට තෝරගත්තේ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ කවුදෝ කවුදෝ මාසෙව්වේ කියන ගීතය.
ඇත්තටම කවුද හොයන්නේ කියලා බලමු මේ ගීතයෙන් පස්සේ. කවුදෝ මා සෙව්වේ මානම් නැත කිසිවෙකු පැතුවේ මුගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳ කවුදෝ මා සෙව්වේ මානම් නැත කිසිවෙකු පැතුවේ මුගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳ සිතුරු දේදුණු පායනවා යලි නොපෙනී යනවා සිතුරු දේදුණු පායනවා යලි නොපෙනී යනවා හිනහිනවා ලංවිනවා හිනහිනවා ලංවිනවා යලි අප විඳිනවා කවුදෝ මා සෙව්වේ මානම් නැත කිසිවෙකු පැතුවේ මුගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳ මා කිසිවෙකු හා තරහ නැතේ किसी दिन हंडानेते माँ किसिवेकु हा तरहनेते किसी दिन हंडानेते बहदीला एकदीला बहदीला एकदीला sen sumul binनते कवुदो माँ सेवे मानम नेत किसिवेकु पेतुवे මුගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳ කවුදෝ මා සෙව්වේ මානම් නැත කිසිවෙකු පැතුවේ මුගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳ නන්දනී මහත්මිය දැන් ඔබ මේ ගායිකාවක් විදිහට මේ වැඩ කටයුතු කරගෙන යනවනේ මේ ෆීල්ඩ් එක තුළ. මේ ෆීල්ඩ් එකේ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබට විවිධ වූ දක්ෂතාවයන්ගෙන් පිරුණු අය හමු වෙනවා. ඉතින් ඒ අයත් එක්ක කොහොමද යන ගමන? ඇත්තටම සතුටුයි. මම ගොඩක් මගේ ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්නවා. මම ඉතින් මාස්පතා ඒ අයවත් එකතු කරගෙන ඒ අයගේ හැකියාවන් ඉදිරිපත් කරලා ලොකු ගමනක් ඉස්සරහට යන්න මගේ තවත් බලාපොරොත්තුව තියෙනවා. ඉතින් මම මගේ ශක්තිය ඒකයි කියලා මම හිතනවා. මගේ ඒ කණ්ඩායම ඇත්තටම මම හරි සතුටින් ඉන්නේ ඒ නිසා. ඔව් ඒ සතුටත් එක්ක අපි මතක් කරමු වැඩසටහනේ දෙවැනියට ගායනා කරන ගීතය පිළිබඳව. මම දෙවැනියට ගායනා කරන්නේ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා කියන ගීතය. මම පොඩි කාලේ ඉඳන් හරි ආස සින්දුවක් ඒකත්. ඔව් අද දවසේ ගායනා කරන්නේ නන්දනී මිස් හරි ආසාවෙන් ඉන්න ගීත. ඉතින් ඒ අවස්ථාවත් එක්ක අපි ඒ ගීතෙන් පස්සේ නැවතත් කතා බහට යමු. නෙල්ලිකෙලේ වැල්ල දිගේ එන්න සොයා එල් පවනේ මල් සුවඳේ එන්න සොයා තවන දුටු ඔහුටයි මේ ආරාධනා කවුදෝ එයා මේ ඇතෝ එයා නෙල්ලිකෙලේ වැල්ල දිගේ එන්න සොයා එල් පවනේ මල් සුවඳේ එන්න සොයා තව
තවන දුටු ඔහුටයි මේ ආරාධනා කවුදෝ එයා මෙහෙ නැතෝ එයා උතුරු දිගින්දෝ ඔබේ සිනා දකින්නේ දකුණු දිගින්දෝ සිනා සිසිය දෙන්නේ උතුරු දිගින්දෝ ඔබේ සිනා දකින්නේ දකුණු දිගින්දෝ සිනා සිසිය දෙන්නේ සිතෝපතෝ සේනකම් කියා නෙල්ලි කෙනේ වැල්ල දිගේ එන්න සොයා එල් කවනේ මල් සුවඳේ එන්න සොයා තවන දුටු ඔහුටයි මේ ආරාධනා කවුදෝ එයා මෙහෙ නැතෝ එයා රුවක්දෝ කෙසේ මමගනින්දෝ කෙබඳු කෙනෙක්දෝ දිනා සිතාගනින්දෝ කෙබඳු රුවක්දෝ කෙසේ මමගනින්දෝ කෙබඳු කෙනෙක්දෝ කෙසේ සිතාගනින්දෝ මගේ කතාවේ ඒ පෙම්වතා නෙල්ලි කෙලේ වැල්ල දිගේ එන්න සොයා එල් පවනේ මල් සුවඳේ එන්න සොයා තවන දුටු ඔහුටයි මේ ආරාධනා කවුදෝ එයා මෙහි ඇත්තෝ එයා ඇලි වැල්ල දිගේ එන්න සොයා එල් කවනේ මල් සුවඳේ එන්න සොයා තවන දුටු ඔහුටයි මේ ආරාධනා කවුදෝ එයා මෙහි නැත්තෝ එයා අජන්ත මහතා දැන් අපි දන්නවා සමස්ත ලංකාවම දරුණු ගම්වතුර තත්ත්වයකට ව්‍යසනයකට ගොදුරුණා. මේ ව්‍යසනයේ බලපෑම ව්‍යාපාරික ක්ෂේත්‍රයට දැඩිව බලපෑවා. මේ තත්ත්වයත් එක්ක සමහර ව්‍යාපාර කඩා වැටුණා. ඒ වැටුණු තැනින් දැන් මම කලිනුත් කිව්වා අපි හැම වෙලාවක වැටිච්ච තැනින් ඉන්නවට වඩා දශමයක් හෝ වැටුණු තැනින් නැගිටීම අවශ්‍යයි. ඉතින් මේ නව වසරට එළඹෙනවා. නව වසරත් එක්ක වැටිච්ච ව්‍යාපාර නැවත ගොඩනගන්නට ඔබ ව්‍යාපාරිකයෙක් විදියට මොන වගේ උපදෙසක්ද දෙන්නේ? මෙහෙමයි මමත් මේ ව්‍යසනයත් එක්ක මටත් ඒ අත්දැකීම ලැබුණා. ඒක හරි කටුක අත්දැකීමක්. ඉතින් මම හිතන්නේ මුලින්ම අපි ජාතියක් විදිහට ඒ වැටිච්ච ව්‍යාපාරේ හරි ඒ වගේම අපේ ජනතාවගේ ඒගොල්ලොත් එක අපි එකට ඉන්නවා කියන පණිවිඩය අපි දෙන්න ඕනේ මුලින්ම. ඒගොල්ලන්ට දෙපයින් නැගී සිටින්න. ඒ වගේම අපි හැම වෙලේම අපි හිතන්න ඕනේ මේ ව්‍යසනයේට මේ වගේ අපදාවක් මින් ඉදිරියට නොවෙන්න අපි මේක විද්‍යානුකූලව ඒ ආයතනවල දෙන ඒගොල්ලන්ගේ උපදෙස් අනුව අපි උදාහරණයක් විදිහට මොනවා හරි කර්මාන්තශාලාවක් නාය ගිහිල්ලා තියෙනවා නම් සමහර විට ආණ්ඩුවේ ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ මෙතනින් අයින් වෙන්න නම් අපි ඒක පිළිගන්න ඕනේ. ඒ වගේ විද්‍යානුකූල උපදෙස් අනුව යන්න ඕනේ එකක්. ඒ වගේම රටක් විදිහට අපි හැමදෙනාම ඔවුන් ගැන බලා ගන්න ඕනේ, ඔවුන්ට උදව් කරන්න ඕනේ. මේක අපේ රට ව්‍යාපාර පැවතුනොත් තමයි රට ඉස්සරහට යන්නේ. ඒ වගේම විශේෂයෙන්ම දැන් මම බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක්. අපගේ උපරිම ශ්‍රමදායකත්වය අපේ දැනුම අපි ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න ඒ වගේම මූල්‍ය පැත්තෙන් පවා අපි උදව් කරනවා උන්ට. උදව් අවශ්‍ය මොහොතේදී අපි හැම කෙනෙක් වෙනුවෙන්ම උදව් කරන්නට ඕන. ඒ වගේම අජන්ත මහතා අපි කතා කරන වැඩසටහනේ අවසාන භාගයට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබ ගායනා කරන්නට සූදානම්ව සිටින දෙවන ගීතය පිළිබඳව මතක් කරමු. මගේ දෙවෙනි ගීතය එම්.එස්. ප්‍රනාන්දු මහත්තයා ගැයූ අශෝකමල් මාළගොතාලා ගීතය. මට නම් ඒ ගීතය හරියට දැනෙන්නේ අපි පරණ චිත්‍රපටයක් නරඹුවා වගේ. අශෝකමල් මාළ නෙලාලා අශෝකමල් උයනට වැදිලා හරියට පරණ චිත්‍රපටයක රූපරාම ටිකක් නැවෙන මුළු ගීතේම ඒ වගේ රිද්ම එකට යන්නේ. හොඳ විඳින්න පුළුවන් ගීතයක්. ඒ වගේම හොඳ හඬ පෞරුෂයක් තියෙන ගායකයෙක්. අපි ඒ ගීතය දැන් අපි විඳින්නට තමයි සූදානම් වෙන්නේ. යම් කාලයකට අපි ගෙන යනවා. ගීතයත් එක්ක අතීතයට යන්න තමයි මේ සූදානම.
අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා බලන්න ලස්සනයි වනය පිපුණු මලට දෙවනි නෑ වගේ සුරංගනාවියක්ද මේ කියන්න ආදරේ කවුද මේ ඔබ තනිව වනයේ ගී ගයා ප්‍රීති වෙලා අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා ඔබේ දුගිය පැලේ සතුට සැපත මිහිරි සුවය ඇතලඳේ නැතේ මරාජ මන්දිරේ නොයන්න ආදරී ප්‍රේමනීය පෙම්වතෙක් දුකේ තියා එපා රජ සැපා අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා ලියාවි සිංහලේ ඉතිහාසය අපගේ පෙම් කතන්දරේ වුණොත් මගේ පියම්බරි අශෝක මාලියේ මම වෙමිසාලිය ඔබගේ දුන් දැලේ මනාලියේ අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා Thank you ලක්ෂ්මී මහත්මිය දැන් වැඩසටහනේ දැන් අපි අවසාන භාගයට තමයි ලැබිලා තියෙන්නේ. අපි හැමදාම වගේ නවතරු ගීත දහන වැඩසටහනෙන් පමණක් නොව සෑම වැඩසටහනකම සමාජයට පණිවිඩයන් ගෙනෙනවා. යම් කෙනෙක්ට වැඩසටහන බලලා යම් කිසි ආදර්ශයක් ගන්නට පුළුවන් නම් ඒක තමයි වටිනම කාරණාව. ඉතින් දැන් මේ ලංකාව සමස්ත ලංකාවම දරුණු ව්‍යසනයකට ගොදුරු වෙච්ච තත්ත්වයක් තුළ අපිට අපේමයි අහිමි වුණා. දේපල විශාල වශයෙන් අහිමි වුණා. මේ තත්ත්වයක් තුළ වැටුණු තැනින් නැගිටින්නට ශක්තියක් වෙන්නට නවවසරේ මොන වගේ ප්‍රාර්ථනාවක්ද තියෙන්නේ? ඇත්තටම මේක විශ්වයත් එක්කලා ගනුදෙනුවක් වෙලාවට මම හිතනවා මම කැමතියි කියන්නේ කිසිම කෙනෙකුට මේ ලබන නව වසර කිසිම විදියට කිසිම ආපදාවකට මුහුණ දෙන්න ලැබෙන්න එපා. ලොකුම ප්‍රාර්ථනාව සියලුම අපි ලෝක සත්‍යයම හැම කෙනාම හොඳින්ම ඉන්න පුළුවන් වසරක් වෙන්න කියලා මේක මම ප්‍රාර්ථනා කරනවා කොටම. ඔව් ඒ වගේම ලක්ෂ්මී මහත්මිය දැන් වැඩසටහනේ අවසාන භාගය වැඩසටහන අවසන් කරන්නේ ඔබේ ගීතයකින්. අපි මතක් කරමු මේ ගීතය. ඔව් මම ඉන්ද්‍රාණි විජය බණ්ඩාර මහත්මියගේ ඔබ ගතින් මා ළඟයි කියන ගීතය තමයි
අවසාන වශයට මේකට ගායනා කරන්න සූදානම්. ඔව් ඒ වගේම වැඩසටහනේ දැන් අවසාන භාගය. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එළඹෙන නව වසර 2026 වර්ෂය අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු බලන් ඉන්න අයට සුබම සුබ නව වසරක් වේවා කියලා. සුබ නව වසරක් වේවා හැමෝටම. ඔව් ඒ වගේම පැවති ව්‍යසන තත්ත්වයන්ට නැවත ගොදුරු වන්නට ඊට ප්‍රස්තාවන් නොලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් මේ එකම කරනවා. ඒ වගේම ඔබේ බලාපොරොත්තු සියල්ල අලුත් වසර තුළ සාර්ථක වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම ඉතින් අපිට විශාල සහයෝගයක් ලබා දෙන නන්දනී මිස්, ජයන මිස් මේ හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ කැමරා ටීම් එක හැමදාම වගේ අපිට විශාල සහයෝගයක් දක්වනවා. ඒ වගේම අද ඉන්න අපේ දමිත මිස් ස්තුතියි අද දවසේ අපිට විශාල සහයෝගයක් දැක්වුවා. ඒ වගේම ජයන්ත සර් මේ හැමෝටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. දැන් වැඩසටහන අවසාන තමයි එළඹිලා තියෙන. අවසානයත් එක්කම ඔබට කියන්නට ඕන සාමය, සතුට, ඒ වගේම පුළුවන් හැම වෙලාවකම අනිකාට උදව් කරන්න. අපිට පුළුවන් වෙලාවේදී පුංචි හරි උදව්වක් කරනවා නම් ඒක තව කෙනෙකුට මහමෙරක් වෙන්නට පුළුවන්. ගීතයත් සමග වැඩසටහන අවසන් කරන්නයි මේ සූදානම. සිත සොයා යනවා මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා ඔබ ගතින් මා ළඟයි සිත සොයා යනවා මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා සුවඳේ සිත යාවි මුසුවී වෙලී පැටලී එගේ සුවඳේ සිත යාවි මුසුවී වෙලී පැටලී පිබිදෙති අරුණෙල්ලේ ඔබ ගාව මා ඉන්නේ ඔබ ගතින් මා ළඟයි සිත සොයා යනවා මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා දෙයිතින් බැඳී පලනෑ අප දෙන්නා පරවට දෙනිතින් බැඳී පලනෑ සිත එක්තෙන් නොම වේනම් ඔබ නෑට හිමිවේවා ඔබ ගතින් මා ළඟයි සිත සොයා යනවා මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා ඔබ ගතින් මා ළඟයි සිත සොයා යනවා මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා
Thank you.